Recording in progress. හරි. පළවෙනි එකේ කියනවා මේ පුද්ගලයෙක් රුපියල් 2000ක මුදලක් 107ක වාර්ෂික සුළු පොලී අනුපාතයක් යටතේ බැංකුවක තැන්පත් කරනවා. මේ තැන්පත් කරනවලු පළමු වර්ෂයේ අවසානයේ මේ මුදල සඳහා ඔහුට හිමිවන පොලී මුදල කොච්චරද කියලා අහනවා. රුපියල් 2000ක මුදලක් නේ තැන්පත් කරන්නේ. ඒකෙන් 107ක්. එතකොට එනවා රුපියල් 140යි කියලා. පළවෙනි උත්තරේ 142,000ක් 107ක් තැන්පත් කරාම 140ක් එනවා. ඊට පස්සේ සාධක සොයන්න කියලා ගානක් තියෙනවා. දැන් මෙතන 4x වර්ගය ඍණ 25 වගේ එකක් තියෙන්නේ. හරි. 4x වර්ගය ඍණ 25 වගේ එකක් තියෙන්නේ. ඒතකොට මේ වගේ එක සාධක හොයන්න කලින් මේ අපි බලන්න ඕනේ මොකද්ද මේකේ සිද්ධාන්තය කියලා. දැන් මේ තියරි එක මොකක්ද කියලා. අපිට පුළුවන් වුණොත් x වර්ග ඍණ a වර්ග හරි. මේ වගේ එකක් පළවෙනි එක්කෙනාගේ වර්ග ඍණ තව එක්කෙනාගේ වර්ගය අපි මේකට කියනවා වර්ග දෙකක අන්තරය කියලා. වර්ග දෙකක අන්තරය කියලා කියනවා. මෙහෙම වර්ග දෙකක අන්තරය තියෙන එක සාධක හොයන්න කියලා කිව්වොත් දැන් පළවෙනි එක්කෙනාගේ වර්ග ඍණ තව එක්කෙනෙකුගේ වර්ගය කියලා හදාගත්තා නම් දැන් මේකේ දෙක x වර්ගය කියලා ලියන්න පුළුවන්. මේක 5 වර්ගය කියලා ලියන්න පුළුවන්. එතකොට අපිට ලියන්න පුළුවන් මේක 2x ඍණ 1 ඍණ sorry ඍණ 5 2x ධන 5 කියලා. ඒ කියන්නේ මෙතන ඍණ දාලා එක්කෙනෙක් ලියනවා ධන දාලා එක්කෙනෙක් ලියනවා. මේ ස්වරූපේ දී තොරතුරු අනුව x යගේ හොයන්න කියලා කියනවා. මේක නම් ලේසි කාරණා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ වල එකතු අංශක 180යි කියලා අපි දන්නවා. එතකොට 3x ධන 75 180ට සමාන වෙනවා. 75 මේ පැත්තට යනවා 3x සමානයි 180 ඍණ 75 වෙනවා. එතකොට මේ 3x සමාන 105යි දෙකටම 3ෙන් බෙදුවාම x කියලා කියන්නේ අංශ 45යි කියලා එනවා. 45 නෙවෙයි 35යි නේ 35යි කියලා. ඊට පස්සේ ආදියේදී අගයන් තුලින් මූල 52 අගේ පළමු සන්නිකර්ෂණ හොයන්න කියලා කියනවා. ඒ කියන්නේ මම මුල් ටිකත් එකම කියලා දෙන්නම් මූල 52 කියන්නේ 49යි මූල 49යි මූල කවුද ළඟ එක්කෙනා 64යි මැද්දේනේ 49 කියලා කියන්නේ 7 64 කියන්නේ 8. අපි දන්න 7 දශම ගණන් තමයි එන්න ඕනේ. 52 වඩා ළඟ 49 නේ 7.23 වගේ චෙක් කරනවා. ඒකදී 6 ඒ කියන්නේ මේ බලන්න මෙතන වෙනස 3ක් වගේනේ තියෙන්නේ. මෙතන වෙනස තියෙනවා 12ක්. එතකොට අපි ටිකක් අඩු වගේන් ටික චෙක් කර ගන්න ඕනේ. 6.2 චෙක් කරමු 72 වර්ග 71ක්. 2 වරක් 2 4යි 14 14 28 කට දාලා දෙකක් ඉතුරුයි. 7 49 2යි 51 51.8යි 4ක් වෙනවා. දශම ස්ථාන දෙකක් පිටිපස්සෙන් තියපහම. දශම 3ක් චෙක් කරමු ඕන නම් 3 වරක් 3 9යි 7 වරක් 3 21යි 21යි 41න් දෙක දාන 4ක් ඉතුරුයි. 4 7 49යි යන 4යි 53යි 53 දශම ගණනක් එනවා. එහෙනම් වඩා ළඟ අපිට තේරෙනවා මෙතන 1 දශම ගණනක් වැඩි මෙතන අඩු 0.16ක් නේ 51.84ට 0.16ක් එක්ක වෙච්ච ගමන් 52 හැදෙනවනේ 53.29න් 1.29ක් අඩු කරන්න ඕනේ 52 හැදෙන්න. ඒකට වැඩි වෙනස අඩු වෙන කෙනාට ගන්න. එහෙනම් අපිට උත්තරේ කියලා ගන්න වෙන්නේ 7.2. ඊට පස්සේ කියනවා පැයට කිලෝමීටර් 80ක ඒකාකාර වේගයෙන් ගමන් කරන මෝටර රථයක් පැය 3කදී ගමන් කරන දුර පැය 2කින් ගමන් කරන දුර යාමට කොපමණ වේගයෙන් ගමන් කළ යුතුද කියලා මම මේ ක්‍රම දෙකට හදලා පෙන්නන්න. ඔයාලට මේක කිසිම සයන්ස් වල තියෙන සයන්ස් වල මේක මැත්ස් වලක් තියෙනවා. ඒ කියන්නේ පුදු සමීකරණ පාවිච්චි කරන්න නැතුව ඉතා පහසුවෙන් හදන්න පුළුවන්. එක පැයකට කිලෝමීටර් 80ක් යනවලුනේ. පැයකට කිලෝමීටර් 80ක වේගයෙන් තමයි යන්නේ. පැය 3කදී ගමන් කරන දුර පැය 3කදී පැයකට 80ක් කරනවා 80 3ක් යන්නේ ඒක 240ක් යනවා. පැය 3කට. පැය 2කදී යම නම් අපිට තේරෙනවා දෙකදී යනවනම් ඒ කියන්නේ දෙකකදී 240 යන්න ඕනේ. මේකම මේකොල්ලෝ කියනවා
මේ තුනකදී ගමන් කරන දුර කියන්නේ මේ තුනකදී ගමන් කරන දුර 240 නේ. ඒක පැය දෙකකදී යනවලු. ජනුත් වෙලාවේ. පැය දෙකකදී 240ක් යනවා. වේගෙ අහනවා. වේගෙ කියන්නේ පැයකදී යන දුරනේ. එහෙනම් පැයකදී අපිට තියෙන 120ක් යන්නේ. අපිට උත්තරේ කියලා ගන්න පුළුවන් 120යි පැයට කිලෝමීටර කියලා. එහෙම නැත්නම් ඔයා දාන්න සූත්‍රේ වේගය සමානයි දුර බෙදීම කාලය. පැයට කිලෝමීටර් 80ක වේගයෙන් යනවා. kmh එක දාමු. පැයකට කිලෝමීටර් පැය 3කදී ගමන් කරන දුර හොයන්න කාලය 3 කරගන්න දුර x කියලා දාගන්න. දුර x කියන එක එනවා x කියන එක එනවා 83 240යි කියලා. කිලෝමීටර්. දැන් ආයෙ වේගය සමාන දුර බෙදීම කාලය දාන්න. දැන් කියන ඒ දුර, ඒ කියන්නේ 240 කියන දුර පැය දෙකකදී යනවා නම් කොච්චර ස්පීඩ් එකකින් යන්න ඕනද කියලා 240 බෙදීම 120යි. kmh ඍණ එක. ඔය ක්‍රම දෙකෙන් කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි 6 වෙනි ගානට යනවා. 6 වෙනි ගාන හදන්න කලින් මම ක්‍රමයන් තුනක් තියෙනවා ඒක කියලා දෙන්නම්. එකක් තමයි ත්‍රිකෝණයේ මේ වෘත්තයක වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ඒ පරිධිය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක්. ඒ කියන්නේ මේ ආංශක 30යි නම් මේ ආංශක 60ක් වෙනවා. ඒ කියන්නේ මෙහෙම වෘත්තයක් ඇඳලා මේ AB කියන ලක්ෂ දෙකක් මගින් කේන්ද්‍රය ආපාදනය කරා කියලා හිතන කෝණයක්. කේන්ද්‍රය මෙතන කියලා හිතමු. කේන්ද්‍රය ආපාදනය කරන කෝණයක්. එයා වෘත්තය මත ඕනම තැනකදී ආපාදනය කරන කෝණය. මෙයා x නම් මෙයා 2x වෙන්න ඕනේ. වෘත්තය මත ආපාදනය කරන කෝණය වගේ දෙගුණයක්. ඊළඟ එක දෙවෙනි එක ප්‍රමේය දෙක කියලා තියෙන්නේ. මේ මේවා දැන් මතක නැත්නම් දාගන්න. අනිවාර්යෙන් ලියා ගන්න. හරිද? වෙන කොලයක ලියා ගන්න. විතර A සහ B කියන ලක්ෂ දෙකක් තියෙනවා. එයා මොන තැනක ආපාදනය කරත් වෘත්තය මත. මෙතන කොහොම ආපාදනය කළත් වෘත්තය මත මොන ලක්ෂයක් තියලා ගත්තත් ඒ ලක්ෂයේ අගේ අපි හිතමු විතර අංශක 30යි කියලා. මෙයා 30යි මෙයා 30යි මෙයා 30යි මෙයා 30යි මෙයා මේකම සමාන වෙනවා. උදා දෙවෙනි ප්‍රමේය. ඊට පස්සේ ක්‍රමයන්ක 3 ආපාදනය කරන්නේ අර්ධවෘත්තයක කොන කියලා අපි කියනවා විස්කම්බෙන්නම්. විස්කම්බෙන්නම් ආපාදනය කරන්නේ ඒකේ අගේ අංශක 90ක් වෙනවා. විස්කම්බය මගින් කොහොම ආපාදනය කරත් කෝණේ අංශක 90ක් වෙනවා. හරි. දැන් ක්‍රමයන් මේක තුන්වෙනි ක්‍රමයෙන් දැන් මෙතන කතා කරපු තුන්වෙනි ක්‍රමය නම් ඕන වෙන්නේ නැහැ. මම ලියලා පෙන්නන්න. දැන් මෙතන 120 නම් අපිට තේරෙනවා එකෙන් භාගයක් මේක. එහෙනම් මෙතන කෙලින්ම x සමාන 60යි කියලා ගන්න. මේ x උයි මේ y සමාන වෙනවනේ. ඒකම ඛණ්ඩයක ඕනේ මේ BC කියන වෘත්ත ඛණ්ඩේ. වෘත්තය මත ආපාදනය කරන කෝණයක්. මෙයා අවෘත්තය මත ආපාදනය කරන කෝණයක් මෙයා. එතන y සමානයි අංශක 60ක් වෙනවා. හරිද? එච්චර. ඊට පස්සේ මම කියලා ගන්න. ඍජු ඝන ප්‍රශ්නයක ඍජු ඝන ප්‍රශ්නයක ඍජු නිලුම් රූපේ දැක්වේ පිස්මේ පරිමාව ගණනය කරන්න කියලා කියනවා. අපි දන්නවා පරිමාව ගන්න පුළුවන් හරස්කඩ වර්ගඵලයේ වතාවක් උසින්. මේ හරස්කඩ වර්ගඵලයේ වතාවක් උසින් පරිමාව එන්නේ ඒකාකාර හරස්කඩක් තියෙන ඝන වස්තුවල විතරයි. හරිද? ඒකාකාර හරස්කඩක් තියෙනවා කියලා කියන්නේ ඔයා මෙහෙම පෙති ගහගෙන ගියොත් එහෙම හම්බෙන හැම පෙත්තක්ම සමාන වෙන්න ඕන. දැන් ගෝලයක වගේ කතාව වෙන්නේ නැහැ නේ. ගෝලයක මෙහෙ දැන් ලුණු ගෙඩියක් පෙති ගහනවා කියලා දන්න. හම්බෙන හැම පෙත්තම සමාන වෘත්තාකාරයව නෙමෙයිනේ. සමහරව චූටි සමහරව විශාලයි. එතකොට මේකේ හරස්කඩ වර්ගඵලය අපි දන්නවා මෙන්න මේක හොයා ගන්න පුළුවන්. භාගයක් ආධාරකයේ වතාවක් ලම්බෝස ආධාරකය කියලා කියන්නේ විතරයි 4යි. ලම්බෝස 3යි. මේ පහ දීලා තියෙන අන්දන්න හරිද? පහ කර්ණේ පහ ආධාරකයක් නෙමෙයි ලම්බෝසත් නෙමෙයි. උස 10යි. එහෙනම් 2ට 2 4ට 2යි 2 වරක් 3 6යි 6 වරක් 3 මේ 6 වරක් 10 60යි. පරිමාව ඝන සෙන්ටිමීටර් 60ක්.
තව සෙන්ටිමීටර් 60යි කියලා එනවා. ඊළඟ එකට යමු. අනුක්‍රමණය හොයනකොට අපි ගන්නේ y වෙනස බෙදීම x වෙනස. y වෙනස බෙදීම x වෙනස. අපි මේ අනුක්‍රමණය හොයන්න කලින් මේ දෙකේ කණ්ඩායම් ලියන්ගමු. මෙතන කණ්ඩායම් අපිට පේනවා x වලගේ තව මුල්‍යයන් 6 6 y වලගේ x වලගේ 6යි y වලගේ 6යි. මෙතන අගේ x වලගේ බිඳුවයි හරිද? y වලගේ 3යි. x වලගේ බිඳුවයි y වලගේ 3යි. x වෙනස y වෙනස y වෙනස බෙදීම x වෙනසනේ. y වෙනස කියලා කියන 6න් 3ක් අඩු කරනවා මේ. 6 රික 3. දැන් ඔයා පටන් ගත්තේ මෙයාගෙන් නම් මේ ඊතලේ මම දාලා තින්නේ මේ පැත්තට මේ. මේ පැත්තෙම අනිත් ඊතලෙත් මේ පැත්තට එන්න ඕනේ හරි. මෙතන 6 රින බිඳුව කියලා එනවා. දැක්කද? y වෙනස කියලා 6න් 3ක් අඩු කරාම 3යි. 6න් බිඳුවක් අඩු කරාම 6යි. 3 බෙදීම 6 කියලා එන්නේ නේද? දෙකෙන් එකයි. දෙකෙන් එකයි කියලා කියන්නේ 0.5යි කියලා ගත්තා නම් හරි දෙකෙන් එක තිබ්බත් හරි. සමෝල්ම හම්බ වෙනවා. ඊට පස්සේ අපි යමු 9 වෙනි ගානට. අසමානතාව සපුරාලන x ට ගත හැකි කුඩා මගයන් මොනවද කියලා අහනවා. 2x ඍණ 1 විශාලයි 3. ඍණ 1 මේ පැත්තට ආවම ධන එකක් වෙනවා 3 ධන 1 2x වෙනවා. එතකොට 4යි 2x වෙනවා. දෙපැත්තම දෙකෙන් බෙදන්න පුළුවන්. x විශාලයි හෝ සමානයි 2යි කියලා එනවා. x ට ගන්න පුළුවන් කුඩා මගය අහන්න. එතකොට x දෙකට වඩා විශාලයි සමාන වෙන්නත් පුළුවන් නේ. ඉතින් දෙක තමයි ගන්න. සමාන වෙන්නත් පුළුවන් නිසා. ABC කෝණික ත්‍රිකෝණයේ BA පාදය BA කෝ BA පාදය කියන්නේ මෙයානේ. B තෙක් දික් කරලා තියෙනවලු AB හා AC AB සහ AC හි මධ්‍ය ලක්ෂ පිළිවෙලින් E හා F වෙනවලු. DAF විශාලත්වය හොයන්න කියලා කියන්නේ. ඔය සමකෝණික ත්‍රිකෝණයක් මෙයාගේ අංශක 60යි අපිට තේරෙනවා මේක මෙහෙම යනකොට මේ ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය ආකිරීමේ සෑදෙන රේඛාව ක්‍රමයක් තියෙනවා. ත්‍රිකෝණයක පාද දෙක මතක නැත්නම් ලියාගන්න. ත්‍රිකෝණයක පාද දෙකක මධ්‍ය ලක්ෂ්‍ය ආකිරීමේ සෑදෙන රේඛාව ඉතුරු පාදයට සමාන්තර වෙනවා. මේ දෙක සමාන්තර රේඛාව. ත්‍රිකෝණයක පාද දෙක ත්‍රිකෝණයක් තියෙනවා මෙහෙම. ඒකේ පාද දෙක මධ්‍ය ලක්ෂ්‍ය ආකලා අඳින රේඛාවක්. ඒ රේඛාව මේ පාදයට සමාන්තර වෙනවා. එතකොට මෙයා 60යි නම් මෙයා 60ක් වෙනවා. මෙයා 90යි මෙයා 60යි මෙයා 90ක් වෙනවා. ඔය කතාව අනුව අපිට කියන්න පුළුවන් මෙයා 60යි මෙයා 90යි නම් මෙතන එන්නේ මේ ත්‍රිකෝණයේ පාදයක් දික් කිරීමෙන් හැදෙන බාහිර කෝණය තමයි මේ. ඒක එකතු වෙනවා ඒක සමාන වෙනවා අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු වෙනවා. එහෙනම් DAF කියන එක කෙනා කෙලින්ම ගන්න පුළුවන් 90 60. ඕකට කතාව. එහෙනම් අංශක 150. පහත සඳහන් වීතිය පත් වුණේ කුඩාම පොදු ගුණාකාරය මොකක්ද කියලා අහනවා. ඉලක්කම් තුන ගන්න ඉස්සෙල්ලා. ඒක කුඩා පොදු ගුණාකාරය හොයන්න ප්‍රථමක සංඛ්‍යාවලින් බෙදලා මොනවද ප්‍රථමක සංඛ්‍යා? 2 3 5 7 11 13 වගේ වුණා. 9 නැහැ 9 තුනෙන් බෙදෙනවා. දෙකෙන් බෙදෙනවද පළවෙනි ප්‍රථම සංඛ්‍යාව අපිට කුඩාම එක්කෙනා 2 කියලා ගන්න පුළුවන්. 1යි 1යි 1යි. දෙකෙන් බෙදන් ගියොත් 1යි 1යි 1යි. දැන් කෝකෝ වෙනවා. දෙක ගුණ කිරීම දෙක මේ මෙතන මම කියන්නේ මේ සංඛ්‍යා ටිකේ කුඩා පොදු ගුණාකාරය 4යි කියන්නේ. එන කුඩා පොදු ගුණාකාරය ලියන්න පුළුවන් මේක. 10යි. සම්පූර්ණ උත්තරෙට මේ පොදු ගුණාකාරය ලියන්න පුළුවන්. 4යි x වල විශාලම එක්කෙනා වර්ගය y වල විශාලම එක්කෙනා වර්ගය. එහෙනම් 4යි x වර්ගය y වර්ගය කියලා ගන්න පුළුවන්.
Recording in progress. කියන පාරක කොන්ක්‍රීට් දමා නිම කිරීමට මිනිස්සු 12 දෙනෙක් පාවිච්චි කරා නම් දින 10ක් යනවා. අපි ඉතින් මිනිස් දින ගන්න හොයන් ඉන්නේ. මිනිස් දින කීයද කියලා. ඒ කියන්නේ වැඩේ ඒ වැඩේට කොච්චර මිනිස් දින ගණක් යනවාද කියලා කොහොමද හොයාගන්නේ? මිනිස්සු ගන්න දින ගණන් ගොනු කරන්නේ. හරි මිනිස්සු 12යි දින 10යි. එහෙනම් මිනිස් දින 120ක වැඩක් මේ. ඒ කියනවා මිති 120ක වැඩක්. ඇස්තිමේන්තු කරලා තියනවලු එහෙම කරන්න දින 8කින් ඒක නිම කරලා නිම කිරීමට කොපමණ මිනිසුන් කොච්චර වුණද කියලා අහනවා. අපි දන්නවා එහෙනම් වැඩේ මිනිස් දින 120යි. අපි දින 8කින් ඉවර කරනවා. දින 8යි x කියලා දාන්න මිනිස්සු ගන්න. මේ පැත්ත මටෙන් බෙදුවා නම් උත්තරේ එනවා. x කියලා කියන්නේ 120 බෙදීම 8 120 4 2යි 4 3යි 30 බෙදීම 2 කියන්නේ 15යි මොනවද දෙන්නේ? මිනිසුන්. මිනිසුන් 15යි. හරි. ඊට පස්සේ යමු අපි ඊළඟ ගානට. වෘත්ත චතුරස්‍ර තියෙනවා. වෘත්ත චතුරස්‍රයක අපි දන්නවා චතුරස්‍රය දැක්කනවලු මෙයා 100යිලු මෙයා 105යිලු x හා y හා ගහනවා. මෙයා 105යි නම් කෙලින්ම අපිට ගන්න පුළුවන් 105 ධන y කියන්නේ 180යි කියලා වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කොන පරිපූර්ණකය අංශ 180ක් වෙනවා. ඒක ලියන්න. වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ කියලා ලියලා තියෙනවා. හරිද? y කියලා කියන්නේ 180 රින් 105 75ක් කියලා. මෙයා 100 නම් මෙයා අපි දන්නවා කෙලින්ම 80යි කියලා. එතන මෙයා 80 නම් මෙයා x. එතනක් ගන්න පුළුවන් 80 ධන 80 ධන x සමාන 180යි. දැන් x කියලා කියන්නේ 180 රින් 80 කියලා කියන්නේ 100යි. එතනත් ලියන්න ඕන වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ පරිපූරක වේ. නැත්තම් අර ඔය අපි මෙතන පල්ලෙහාට හදුවා නම් කමාත් එකක් දාගත්තා නම් හරි. හරිනේ. ඊට පස්සේ කියනවා ජාලනයක සම්බන්ධ ගානක්. මම කියලා දෙන්නම් මේක හරි ලේසි. අර පොඩි කාලේ තීරපස්ථාරයන්ද හා සමානයි. හරි. ඇත්තට මේකම තමයි.